දිමුතුගෙන් පටන් දිමුතුගේ අපි අර පොඩි නාර පොඩි සෆර් කරලා ගමු මගේ දිමුතු කියන්න දෙවලුත් ඇති නේද? මම කතා කරන්නේ ෆිල්ම් එක ගැන. දිමුතුට කතා කරන් තියෙන දිමුතුලත් කතා කරන්න දෙවල් ඇති නේද? මට තියෙන්නේ ඒ කියන්නේ මේ ඔබ මේ කාලයක් තිස්සේ එක ටීම් එකක් ඩෙවලොප් කරපු වැඩක් නේ. සෑහෙන කාලයක් තිස්සේ අයියලා කතා කරලා මේ සෑහෙන තැනකට ගෙනාපු වැඩක්. තමයි මට හම්බ වෙනකුත් තියෙනකට වැඩේ. මේ මං සම්බන්ධ වෙන්න පස්සේනේ. එතකොට මට කිව්වා අයියා තමයි රෙකමන්ඩ් කරේ මාව මේ ෆොටෝග්‍රැෆි කරන්න මෙන්න මෙහෙම කියලා. ඔයා නෑ කියන එක උඩ. ඉතින් මං අයියාත් එක්ක කතා කරලා ඉවරලා ඒ කනෙක්ෂන් එක ගියානේ. ඊට පස්සේ ෆෝන් එක ආන්සර් කරේ නැහැ. ඉතුරු ටික ගන්න බැරි වුණා. දැන් ෆෝන් එක ආන්සර් කරගන්න බෑ කියලා කියන්නේ සීන් එක මෙන්න මේ සීන් එක මට සෙට් උනේ. ඒ කියන්නේ එකක් ඇවිල්ලා මං සූදානන්ද කියලා වැඩේට. මොකද්ද දැන් මං කරන්න යන්නේ ෆිල්ම් එකක් කියලා කියන්නේ අර දැන් සාමාන්‍යයෙන් සෑහෙන දුරක් ගිහිල්ලා වෙන පිරිසක් කතා කරලා යා මේක මේ ටීම් එක යාළුවෝ ටිකක් නේ අතරම. අයියා ලක්මාල් අයියා ෆ්‍රීමාල්ලෝ සෙට් එකක් එකතු වෙලා මේ ඩෙවලොප් කරපු වැඩක් නේ. එතකොට මට තිබුණා මම එකපාරටම බැහැලි කරලා මොකද්ද මට කරන්න වෙන්නේ කියන එක. ෆිල්ම් එකේ ස්ටයිල් එක මම කතා කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ පොඩි ටෙන්ෂන් එකක් එක තමයි අර ෆෝන් සීන් එක. එක දවසක දිමුතු කතා කරලා තියෙනවා මේ මචං මම නිකන් හන්දියට සිගරට් එකක් බොන්න ආවම මේ කතරගම එක්කන් යන වගේ වැඩක් තියෙන්නේ. උඹ එනව නේද මේකට කියන්න. නෑ මට තිබුණා මෙන්න මෙහෙම සීන් එක. දැන් මට ලක්මලයි කතා කරා. දැන් කලින් වැඩ කරලා ඇඩ්වර්ටයිස්මන්ට් වල වැඩ කරලා ඉවරලා තියෙනවනේ එහෙම ලින්ක් එකක් මේ දන්නව හොඳටම දන්නවා ඒක. ලක්මලයි හොඳටම රීඩ් කරලා තියෙන්නේ වැඩවලත් මම කැමති වැඩත් කරලා තියෙන්නේ. ඒකට දන්නවා මේ එයාගේ මේ ස්ටයිල් එක මොකද්ද? මට උඩ මාර මෙටීරියල්ස් මට හිතෙන්නේ මෙටීරියල් මම දැන් මෙහෙම ඩිරෙක්ටර්ස්ලා ඉන්නවනේ සාමාන්‍ය අපි වැඩ කරන අයත් ඉන්නවනේ මට හිතෙන්නේ වැඩිම මෙටීරියල් ටිකක් මේ අවශ්‍ය එක්කන ඊට පස්සේ මම කල්පනා කරේ ඩුවල් කැමරා යන්න ඒතර මජ්ජ අයියත් වැඩ කරලා තිබුණා ෆස්ට් හාෆ් එකේ පළවෙනි ඔක්කොම ඒ ටික වැඩ කරලා ස්ටාර්ට් කරපු ෆිල්ම් එකන්නේ මොනවාරි එකක් ස්ටාර්ට් කරලා තියෙන්නේ වැඩේ ස්ටාර්ට් කරලා දැන් මේක රන් වෙන ගමන් තියෙන්නේ කොච්චර නතර වී ආවත් වැඩේ අර මේ ප්‍රොසෙස් එක යනවනේ දිගටම එතකොට මට පොඩි සෙට් වුණා මේ මජියා සේම් ඒජ් එතකොට මට සෙට් වුණා රිදම් එකේ ප්‍රශ්නයක් නැහැ කැමරාවේ කැමරාවේ රිදම් එකේ මොනවා හරි මැච් එකක් ගහන්න පුළුවන් හැබැයි දැන් ඕනම කෙනෙක්ට DP කෙනෙක්ට යුනික් ස්ටයිල් එකක් තියෙනවනේ යුනික් ස්ටයිල් එක අයියගේ එක කොහොමද මේ ඇචීව් කරන්න කියන සීන් එක මට තිබුණා ඒක ටික අමාරුයි ඒ කියන්නේ දැන් අපි හිතමු ෆිල්ම් එකකින් හරි ෆිල්ම් එකකට හරි මොන හරි වර්ක් එකකට දෙන ට්‍රීට්මන්ට් එක වෙනස්නේ එතන මට කාලයක් නැහැ මේ ඒක ගැන ස්ටඩි කරන්න ඕක තමයි මට තිබුණා මේ අර ටයිම් එකේ තිබිච්ච ටයිම් ඒක අර ડિප්‍රෙෂන් වගේ මූඩ් එකට යනවා අන්තිම කාලේ අම්මඩෝ මේ කතා කරනවා ඈ මම මොකද්ද දැන් කරන්න කියලා අයියත් එක්ක කතා කරේ ඒක රිමෝට් නේ හිතන්නකෝ ඔයා නිකන් අපි දැන් අර දැන් ඩිස්ටන්ස් ඉඳලා කතා කරනකොට එහෙම අර දැන් මෙහෙම ෆිසිකලි හම්බෙලා කතා කරනකෝ වගේ නෙවෙයි ඒක එහෙම එකක් තියෙනවා කොච්චර කරත් එතකොට දැන්
මට පොඩි සෆර් කරන්නත් වෙනවා අනේ අපරාධය වා කරන්න තිබුණා වගේ සීන් එක තියෙන්නේ. සහ පොඩි මේ රිස්ක් එකක් තියනවා කියලා දැනෙන්න ගන්න මොකද අවුරුදු ගානකට පස්සේනේ. යම්කිසි කියන්නේ නිකන් ඉදපු පීරියඩ් එක වැඩි. අවුරුදු කීපයකට පස්සේ අපි ආයක පටන් ගන්නකොට දැන් මම වැඩ කරා වුණත් මට උනත් තිවිච්ච එක තමයි හැමතිස්සෙම දැන් අයියත් එක දැන් මේ මූ ෆිල්ම් ෆස්ට් හාෆ් එකේ වැඩ කරගෙන ඇවිල්ලා දැන් බ්‍රේක් එකකට පස්සේනේ අපි එක ස්ටාර්ට් කරන්නේ සහ ලොකේෂන් සම්පූර්ණව වෙනස් වෙලා අලුත්ම ලොකේෂන් එක දැන් අයියත් එක මම වැඩ කරපු ෆස්ට් හාෆ් එකේ කිසිම ලොකේෂන් එකක් අපිට ෂූට් කරන්න හම්බෙන්නේ නැහැ සෙකන්ඩ් හාෆ් එකේ. එතකොට තිබුණා මේ පොඩි ඒ කියන්නේ මේක කියන්නේ අචීව් කරගන්න ඌ තමයි මැදේ අතරමැදි ඩයල් ඒ කියන්නේ ලින්ක් කරන්න පුළුවන්. මේක පණිනවා නම් කාලින් අය කරේ මෙහෙම. ඉතින් ආෆ්ටර් කතා කරා. ඔව්. ඒ සමහර දේවල් ප්‍රමාණයකට මැදිහත් කියන්නේ අපි මැදිහත් අපි විසින් ඒක මැදිහත් වුණා සමහරක් වෙලාවට කියන්නේ මෙහෙම සීන් එකක් තියෙනවනේ දැන් ෆිල්ම් එකක් මොනවා හරියක් කරනකොට දැන් අපි මොනවා හරි බ්‍රේක් එකක් ගන්නවනේ අනිත් වැඩවලින්. ඔන්න බ්‍රේක් එක නැති එක තියෙන්නේ. ඒ එජ් එක වෙනකම්ම මේ එක වැඩවල හිටියේ. එතකොට ලොකු වැඩ ප්‍රොඩක්ෂන් එකත් වැඩිනේ ලොකු. එතකොට තියෙනවා අර ටොරන්ට් එක වැඩි මේකට මේ සූදානම් වෙන්න ඕන කියලා එකක් තිබුණා. හැබැයි ඒක අනිත් පැත්තෙන් ලක්මාල්ලා ඉතින් පොඩ්ඩක් බැස්සුවා මෙහෙමයි කියලා ඔයාගේ දැන් ඔයා කරපු විදිය තියෙන්නේ. කරපු විදිය ඩොකියුමන්ටේෂන් එක වගේ මෙහෙම පෙන්නුවා. මේ විදියට වෝම් පොඩි ඩොග්ම වගේ සමහර තැන්වල යනවා. හැබැයි වෙන දැන් අපි පණී කියලා හිතලා පොඩි බෝලා දාන්නේ. පහට තියෙන්නේ මේ දැන් මේ කොළඹ. ඕගොල්ලන්ට කොළඹදී ඔය ඒක වෙනස් වුණාට කමක් නැහැ කියලා පොඩි බෝලයක් දාලානේ. මං ඒක කල්පනා කොච්චර බෝලද මම මේක තියෙන්නේ හරියන්නේ නැහැ. උන් අහනවා සාහනිත මෙහෙම දැන් අයියා හදනෝනේ මෙහෙම ලිස්ට් එකක් මොනවා හරි එකක් මේ මොනවා හරි කාඩ්ස් මොනවා හරි අර තියෙන්නේ මේ සිනමැටෝග්‍රැෆි විදියට දෙනට අර ඩොකියුමන්ට් එක ඩීපී කෙනෙක් හදන එක ඒක මට මිස් වෙලා තියෙන සෑහෙන්න. මොකද ඒක මගේ අතින්ම ලියලා මෙහෙම හදලා ඒක බෑග් එකේ දාගෙන ඉන්න අයියා වගේ මූඩ් එක මට යන්න බෑ. සෙට් උන්නේ නැහැ කියන වෙලාව නැහැ. ඊට පස්සේ මම උන කතා කරලා ඊට පස්සේ මේ ගියේ කියලා හැමදාම රැට සෙට් වෙලා ඉතින් අපි මට පොඩි සොමියක් තිබුණා. වැඩි අයියට කොහොමද සෙට් උනේ? ඒ කියන්නේ මේ මොනවාද දැන් එහෙ ඉන්නේ අපි මෙහි ෂූටින්. ඔයා කරපු ෆිල්ම් එක කරන්නේ. දෙන්නේ පොඩි උන් දෙන්නෙක් මෙහෙම දාගෙන කරනවා උන් දෙන්න එකක් තරුන්නේ පොඩි උන් කියලා. නෑ හරි ඒක හරි. හැබැයි උඩට තියෙනුනේ දැන් ඔයාගේ ගියපු ප්‍රොසෙස් එක ඔයා ගත්ත ටොරන්ට් එක මේ අපිට එනකොට සෙට් වෙනකොට මාර නඩුවක් වෙන්නේ මුන්දර කරයිද නැද්ද කියන ටෙන්ෂන් එකක් තිබුණා. නෑ මම මේ ලකත් එක කතා කරනවානේ. නිතරම ඔය ෂූට් එක යනකොටත් සමහරක් වෙලාවට කතා කරා. ෂූට් එකට කලින් ටිකක් දවස් කීපයක් කතා කරුණා. මෙහෙම මොකද්ද මේන් ඉන්සිඩන්ට්ස් ටික වගේ. නිකන් මොනවද මං ටෙක්නිකලි කරේ වගේ එකක්. මෙයාට මං බාර දීලානේ ගියෙත්. ඒකට මජිත් දන්නවා මොනවද අර අපි පොඩි ලයිට් එකක් ගෙනල්ලා කොහොමද ඒ නිකන් අර ෂේඩ් එකක් ගැහුවා ඉනකින් අර දැන් ටෙක්නිකලි පොඩි ටෙක්නිකල් පාර්ට් එක මම මෙයා බලාගෙන හිටියා සහ මෙයා සම්පූර්ණ මෙයාට දීලා තිබුණේ. ඒ කියන්නේ අපි ටෙස්ට් එක කරන දවස් ඉඳලා මෙයා ටෙස්ට් එකනේ ලොකේෂන් වලටත් කලින් ඉඳලා මජියා ඉන්නවනේ මේකේ. දැන් මජියා මම මෙහා ඇවිල්ලා ප්‍රී ප්‍රොඩක්ෂන් යනකොටත් මජියත් එක්ක තමයි කතා කරන්නේ. ලොකේෂන් බලන්න යනවා, ඉක්විප්මන්ට් ගැන කතා කරනවා, කැමරා කොහෙද කියලා අහනවා, ලෙන්සස් මොකක්ද කියලා. ඒ ටෙක්නිකල් පාර්ට් එක යන අතරේ පොඩි අර යටින් දැන් ටෙක්නිකල් එක යන අතරේ අර විෂුවල් ස්ටයිල් එක ගැනත් දන්න කතා වෙනවනේ. එතන මෙයා ඉන්නවා හැම එකකම ඉන්නවා මෙහෙම. එතකොට අර යනකොට මෙයා තමයි ඒකේ දැන් මම දැන් ආපහු දැන් මේක නතර වෙනවනේ මගදී. නතර වෙලා ඒ සිද්ධියේදී ඊට පස්සේ ආපහු කාලයක් යනවා. දැන් මම හිතනවා අවුරුද්දෙන් එයි මාසයෙන් එයි එහෙම කීක ඉතින් හැබැයි මෙයාට ඒ ටික ඔක්කොම ඉන්ෆර්මේෂන් ටික ගිහිලා තියෙනවා. මම යනකොටත් අර බඩු ටිකකුත් තිබුණා. ඒ ටිකක් දීලා තමයි ගියේ. දැන් මේක තමයි වෙන්නේ එක කියලා මොකක් හරි වෙලා ලොක්ඩවුන් නැවිල්ලා හරි මොනවා හරි ඒක ඒ කාලේ ගැන දැන් මතකත් නෑ ඇත්තටම නේද? ඒක එහෙම ලොක්ඩවුන් එකක් තිබ්බද අරගලයක් තිබුණාද කියලාවත් මේ දැන් අපි මේ කතා කරන මොකද කොවිඩ් ආවද මෙහෙම මතකයක් නෑ. එහෙම ඒක සම්පූර්ණ නිකන් මෙහෙම අමතක වෙලා අපිට දැන් තියෙන්නේ ඇත්තටම. නමුත් ඒ පීරියඩ් එක හරිම නිකන් මං හිතන්නේ මට වඩා දැන් මට මේක එන්න බැරි වීමට වඩා මට ඇත්තටම දැනුනේ මේ ෆිල්ම් එක කොහොමද ෆිනිෂ් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒකේ
දැන් මම ওই ප්‍රිමාල්ට කතා කරනවා උදාරයට කතා කරනවා මොකද වෙන්නේ නිකන් ඒ chat නිකන් පොඩි chat එකක් තියෙනවා අපි අර තිබුණානේ group එකක් ඉතින් ඒ කියන්නේ ඒව බල බල දැන් මම පොඩ්ඩක් දැන් මට අර නිකන් කොවිඩ් ඇදිලා කාමරයකට දාලා වහලා තිබ්බා වගේ සීන් මට දැන් වෙලා තියෙනවා උඹලා ෂූටින් මම එහෙම සීන් එක වගේ තමයි මට දැනුනේ මට ඉතින් ෆිල්ම් එකේ යනකොටත් අපි ෂූට් කරනකොට සමහරලාට සෙට් වුණා මේ මොනව හිතනවද කියලා හිතනවා කියලා එන්න පුළුවන් හන්නේ දැන් අර නිකන් දැන් හිතන්නකො හොඳටම නටන එකෙකුත් අර කොහොමද ඒකට කියන්නේ අර මේ ඉන්නේ අර මොකක්ද ඇස්ටරික් එකේ අර සින්දු කියනද කට බැඳලා ඔක්කොම කරලා ගාලා පාලා තියෙන්නේ ගැට ගහලා තියෙනනේ එහෙම පොඩි සීන් එකක් වගේ තමයි තියෙන්නේ ඒ කියන්නේ කතා කරන්නත් බෑ දැන් සෙට් එකේ ෂූටින් වල ඒතර මගේ වෙලාව කෙලිම ඔපොසිට් එක තියෙන්නේ ඔපොසිට් එක තියෙන්නේ අපිට කතා කරන්න බෑ ඔව් එතකොට දකා මොන සෙට් දකා ඉන්නේ මොන තැනද කියලා දන්නෙත් නැහැ ඔව් එතකොට ප්‍රිමාලයාගේ මැසේජ් එකක් දාලා අහනවා මොකද වෙන්නේ කොහොමද වෙන්නේ එතකොට ඌ පොඩි අප්ඩේට් එකක් දෙනවා දැන් මේ ටික තමයි වෙන්නේ කියලා එහෙම ඉතින් එහෙම ඒ අතර ඊට පස්සේ සමහරක් කාට මූ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවනවා මෙන්න මේක තමයි යන්නේ මේ සීන් එක යන්නේ එහෙම කියලා. එතකොට ඉතින් අර පොඩි නිකන් සමහරක් වෙලාවට නිකන් අයියෝ මචං අපරාධනේ හිටිය නගන්න එහෙම එකක් හිතෙනවා. ඒක මම හිතන්නේ අර හියුමන් නේචර් එක වෙන්නත් පුළුවන්. ඔයා කොච්චර දුරට මේ ෆිල්ම් එකට මේ සෙට් වෙලාද කියන එක. ඉතින් එහෙම ඒවා ටිකක් තමයි තිබුණේ ඔයාලා ෂූටින් යන අතරේ. හැබැයි මම මැජිත් ඔක්කොම අර කියලා තිබුණේ මම ඔයත් එක්කත් කතා කරානේ පොඩි මෙහෙම සංවාදයක් තිබුණානේ මේ ටික මෙහෙම කියලා. එතකොට ඉතින් පළවෙනි දවස් 3-4 වගේ යනකොට මෙයා එවන ස්ක්‍රීන් ෂොට්ස් ටිකක් එවනවා මෙහෙම ප්‍රිමල කතා කරනවා එහෙම. ඊට පස්සේ ඌ ඒ ඇස්සේ අර මේ තෙල් හොයන්න යනවා. ඉතින් එහෙම කියද්දි මට දැන් මට ඒක රිලේටඩ් නැහැනේ. ඔව්. ඒ කියන්නේ මට ෆිසිකලි ඒක දකින්නේ නැහැනේ. ඔව්. බෑ ඇහුවාම මට ඊට පස්සේ තව එකෙක් ඉන්නවා යාළුවෙක් කියන මේ මචං අර කාර් එකේ මම ඒ ඇස්සේ මේ අපි පොලිමේ ඉන්නේ කියලා ඌ ෆොටෝ එකක් එවලා. ඉතින් අර ඒවත් එක්ක තමයි මම හිටියේ. ඉතින් ඒ කියන්නේ මම ආටිස්ටික් පැත්තට ඉන්වෝල්ව්මන්ට් එකකට වඩා ෂූටින් යනකොට අර විෂුවල් බල ඒකත් එක්ක කොහොම හරි මම සෙට් එකේ ඉන්නා වගේ එක තමයි හිටියේ. සමහරක් අර මම නිින්ද ගිහිල්ලා ඊට පස්සේ ආපහු යනකොට මැසේජ් ටිකක් තියෙනවා. අර ඒකේ තමයි මම හිටියේ. මං සෑහෙන මේ මට හිතුණා අන්තිම මොහොත වෙනකන් අයියයි කියලා. එර එහෙම සෙට් වෙන්නේ මේ මොනවා හරි මැච් එකක් ගාලා මේ විදියට සෙට් වෙනවා නම් මේකේයි කියන එකත් එක්ක සමහරලාට මම මේ බැක් ෆුට් සීන් එකට සෙට් වුණා. එක දවසක අපි දෙන්න රෑ මේ විදුව ගිටාර එකත් අරගෙන මෙල කියනවා මේ දැන් නම් පොඩ්ඩක් මචං නෝමල් වෙන්න ඕන වගේ එකක් තියෙනවා මේ ඒ කියන්නේ පොඩ්ඩක් මේක ඉවර අමාරුයි කියලා. ඔව් දැන් ටෙන්ෂන් එකක් තියෙනවා. අපි දැන් මේ ෂෙඩියුල් එක දැන් මෙච්චර දේවල් වෙලානේ ෆිල්ම් එකට අම්මට වෙලා නතර වෙලා ඔක්කොම වෙලානේ තියෙන්නේ. මේක මේක ඉවර වෙන්න ඕන කියන එකත් අපේ යන් තිබුණා. මේක ඉවර කරන්න ගහන ෂෙඩියුල් එක. එතකොට යම් දේවල් කම්ප්‍රොමයිස් කරන්න වෙනවා මේ කියන්නේ සමහර ෂෙඩියුල් වල යනකොට අපිට ඒ කියන්නේ නිශ්චිතම විදියටම හිතාගෙන ගියපු අර ඩොකියුමන්ට් කරපු විදියට මූඩ් එකට යන්න වෙන්නේ නැහැ. එතකොට ඒ ආටිස්ට්ලා එන වෙලාවල් තියෙනවා. මොකද ෆිල්ම් එකේ යම් දේවල් ටිකක් වෙලානේ එතකොට තියෙන්නේ. එතකොට අලුතෙන් එන ආටිස්ට්ලා ඉන්නවා. එක පැත්තක් මේ කවුද සම්පත් අයියා පැත්ත කියන එක නෑ දැන්. එහෙම තියෙන්නේ. දැන් ඒක තමයි අපි සෑහෙන يعني සම්පත් අයියාගේ ටික ඇත්තටම මාර අප්සෙට්. ඉතින් එයා නැති වෙනවා කිව්වහම මට දැන් ෆිල්ම් එකේ අපේ කීප දෙනෙක් නැති වුණානේ. එතකොට මට ඒකත් තිබුණා අවුලක්. දැන් මේක ඊළඟට කොහොමද කවර් කරන්නේ? දැන් සම්පත් අයියාගේ සීන් එක අර හොඳට මැවිලක් තිබුණානේ. ඒ ටික ගලවන්න වෙනවනේ. එතකොට කොහොමද ලකා මේකට ෆේස් කරන්නේ? ඒ කියන්නේ දැන් මම එක තැනකදී මමත් ෆුල් නිකන් මමත් ඉතින් පුදුම එනෝයි මමත් ඉතින් වැඩක් පටන් ගත්තාම ඒක දැන් මගේ වගේ කරගන්නවානේ. ඒක දැන් ඒක ටීම් වර්ක් එකක්. ඒවට අර අපි නිකන් ඉන්වෝල්ව්මන්ට් එක සමාජයකට ඒ කියන්නේ ඕව යනවනේ. එතකොට මම එක තැනකදී මටත් හිතුණා මේ වැඩි කරදර ගන්න ඕනේ නැහැ. දැන් ෂූට් එක ඔන් වෙලා දැන් ටිකක් යනවා. දැන් ස්ලෝලි යනවා. දැන් ඔය පේස් එක ওই විදිහටම යන්න දෙන්න. මොකද දැන් අර මම ඊට පස්සේ නිවුස් බලනවා. බලනකොට නිවුස් වල පෙන්වන්නේම මෙහෙම අර කියන්නේ මේක සෑහෙන කැලැප්ස් වෙලානේ. يعني රටක් විදියටත් ඒක එතකොට මට හිතුණා දැන් ඒ ප්‍රෙෂර් එකක් තියෙනවනේ. අපි කොච්චර කිව්වත් ෆිල්ම් එකක් හදනකොට මේ ෆිල්ම් එකේ ප්‍රෙෂර් එකට වඩා දැන් ඉස්සර නම් ෆිල්ම් එකේ ප්‍රෙෂර් එකනේ තියෙන්නේ. මේ මාර්ගල තිබිලා මේ වෙලා එළවිලා තිබුණේ නැහැ රටකට.
එතකොට අපිට ප්‍රඩක්ෂන් එකේ ප්‍රශ්න ටික විසඳගෙන යන ටික තමයි තියෙන්නේ. දැන් මේක එහෙම එකක් නෙවෙයි. එතකොට ලකාට කියන්නේ වටෙන්ම තියෙනවා නිකන් ඒකට ප්‍රෙෂර් එකක්. ඔව් සමහරලාට නිකන් අපිට සෙට් උනේ නිකන් කොහොමද දරාගෙන ඉන්නේ කියන එක. ඔව් ඒක හින්දා තමයි මම අර ටිකක් ඇදන් යනකොට ඊට පස්සේ පොඩ්ඩක් ඉඳලා හිටලා මම ප්‍රිමාලයත් එක්ක තමයි ඊට පස්සේ ගනුදෙනු කරේ වැඩි ඊට පස්සේ ඉඳලා හිටලා ආයි ලකාත් එක්ක කතා කරනවා. කොහොමද ස්ටෝරි තමයි ඒක. ලක්මල්ලාගේ තියෙන සීන් වල ලක්මල් කොහොමද කරලා එනර්ජි එක බිල්ඩ් කරනවා. සදන්ට එකේ එනර්ජි එක ගන්නවා කියන එක තියෙන්නේ. ඒකයි අපි දැන් අපි දැන් මම අලුතෙන් සම්බන්ධ වෙලාද ඒ මුකුත් නැහැ. දීලා අරනවා මේ විදියට බ්ලොක් කරන එකත් සෙල්ලම් බ්ලොකින් එකක් නෙවෙයි. තමයි අපිම ආමතක වෙනවා අපි කොහෙන්ද මේ කැමරාව තියන්නේ කියලා. අර දැන් ඒකේ එක්තරා විදිහේ ඉක්මනකුත් තියෙන මෙටීරියල් ගොඩකුත් වැඩි වෙනවා. සහ පොඩි chance එකක් තිබුණා. ඒ කියන්නේ දැන් අර දැන් අපි ස්ටාෆ් එකේ වැඩ කරපු ලොකේෂන් ටික යම්කිසි ප්‍රමාණයකට අපේ කන්ට්‍රෝල් එකේ තිබුණේ. ඒකට අපි සෙට් ටික හදාගෙන අපි අපේ කන්ට්‍රෝල් එකේ තිබුණ නිසා හෝම්වර්ක් එකේ අපි දන්නෝනේ මෙහෙම ස්ටාර්ට් එක කියන එකක් තිබුණනේ. සහ එහෙම ටිකක් තියෙනවා. දැන් සෙකන්ඩ් හාෆ් එකට අපි එනකොට දැන් පිටකොටු වගේ ස්පේස් එක වැඩ කරන්න උනහම තියෙන ප්‍රශ්න ටික තිබුණා. කියන්නේ කොරෝනා ඉවර වෙච්ච ගමන් මිනිස්සු මාස් දාලා කියන්නේ සිනමටෝග්‍රැෆි එකක් අස්සේ මාස්ක් එකක් පේන්නේ නැති වෙන්න මේක හිර කරගන්න ඕන. සහ රනින් ෂොට්ස් කියන්නේ ක්වික් මෙහෙම කට්ස් ටිකක් තියෙන්නේ. සහ එක ෂොට් එකක් රිපීට් අපි එක ෂොට් එකක් රීෂූට් කරවොත් ඒ ෂොට් එකට මේ මොනවාරි මාස් දාපු කෙනෙක් පනින්න සමහරලාට ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර ලෝ දාලා ඒ වගේ මේ සමහර කරලා ඒක තමයි තිබුණට මාර ටෙන්ෂන් එක. අනිත් එක ප්‍රැක්ටිකලි තිබුණ ටෙන්ෂන් එක එහෙම තමයි. ඒ වෙද්දි කොරෝනා මේ අඩු වෙලා තිබුණට ඉවර වෙලා තිබුණේ නෑනේ. අපි හොයාගත්ත ඉතින් ෆෝමැට් එක සතුටෙන් වැඩ කරන්න. අපි ඒ කියන්නේ ඒක සොමියම තියෙන්නේ මාර සෙට් එකක් හිටියා. මාර සෙට් එකක් තියෙන ඒකේ කැටගරි වල මිනිස්සු ඒ විදිහට වැඩ කරා. ඔව්. කියන්නේ සමහර වල ગેප් එක මේන්ටේන් කරා සමහර වෙන්න පුළුවන් උඩරම ලෙවල් එකට ක්ලෝස් වුණා. නුවන් අය එහෙම ඉතින් යම්කිසි ප්‍රමාණයකට සමහර දේවල් වෙනුවෙන් ටිකක් මැදිහත් වුණා දැන්. ඒ ඇත්තටම නුවන් අයියා තමයි මේ දැන් ෆිල්ම් එක ඇතුලේ ටෙක්නිකලි හිටපු බොන්ඩ් එක. ඔව්. ඇත්තේ වැඩ කළාක් තියෙනවා කතා කළාක් තියෙනවා ඉන්ටරෙස්ටිං. කොහොමත් නිකන් සිනමටෝග්‍රැෆි වලට නිකන් ලෙෆ්ට් හෑන්ඩ් එක වගේ ඉන්නේ DP ගේ ලෙෆ්ට් හෑන්ඩ් එක ඉතින් කොහොමත්ම විෂුවල් පැත්තෙන් සහ ඔක්කොම ඉන්නේ ආර්ට් ඩිරෙක්ටර් නේද? ඉතින් ඒක මටත් හිතුණා මේ දැන් මාත් එක්කත් දැන් අපි මුලින් වැඩේ හදාගෙන යනකොට දැන් කොහොමත් අර අපි කල්පිටියේකේදී ෆුල් ඩ්‍රෝවිං එකක් දුන්නා මෙහෙම තමයි ඇඳලා ෆුලි ඉමේජිනේෂන් එකක් දුන්නා මේක හදන්න කලිනුත් මේක මෙහෙම තමයි තියෙන්නේ කියලා. ඒක උඩ නැගලත් අපි ෂූට් කරා මතකද අර. ඔව්. අපි ඇත්තටම මේක නිකන් අපිට හිතුවට වඩා ඒක ටිකක් අමාරු වුණා. සහ මං හිතන්නේ ඒක අර තිබිච්ච ඒ කියන්නේ අමාරුවෙන්ම ගත්ත සමහරක් ෂොට්ස් අපිට එඩිට් කරන්න උනානේ. කැරක්ටර් එක චේන්ජ් වීමයි එහෙම ප්‍රශ්න ටිකත් එක්ක ඒ කියන්නේ මං හිතන්නේ බයිස්කෝප් එකෙන් මං හිතන්නේ අමාරුම සානිත යුස් දෙකට යනවා වගේ කන්නේ තියෙන්නේ. ඩස්ට් එක තියෙනවා. රස්නේ තියෙන ෆොටෝග්‍රැෆි නේ ඇස් දෙක අරන් ඉන්නවත් මූඩ් එකකින් ඇවිල්ලා ෂූට් කරලා තිබුණා. මේ ෆිල්ම් එකේ දැන් කතා කරද්දි දැන් ලකාව මම වැඩ කරලා නැහැනේ. ලකාව මට හම්බෙලා තියෙන තැන නිකන් එහෙම මෙහෙන් දැන් කීප එකදී හම්බෙලා තියෙනවා. එතකොට දැන් දමිතයා හම්බෙලා තියෙනවා. දමිතත් එක මම පොඩි නිකන් යන ගොඩක් හම්බෙලා තියෙනවා ලකාට වඩා මං හිතන්නේ. ඊට පස්සේ උදාරයි ප්‍රිමාලුයි එක්ක වැඩ කරනවා. දැන් කොහොම තමයි ඔය මං ඇත්තටම මට තියෙන වෙන පොඩි කලින් ෆිල්ම් එකක වැඩ කරලා මේ පොඩි මේ ට්‍රෝමැටික් එක්ස්පීරියන්ස් එකක් ෆස්ට් ටයිම් ඩිරෙක්ටර් කෙනෙක් එක්ක වැඩ කරලා පොඩි අමාරු සාගා සිද්ධියක්. මට ඉතින් බයයි මේකපාරටම කිව්වහම කොහොමද මේ සිනමටෝග්‍රැෆි දැන් ඔක සින්ක් වෙන්න එපා මචං. ඒ කියන්නේ බොන්ඩ් එකක් හැදෙනවා. ඔව් දැන් මෙයත් එක්ක හැදෙනවා වගේ ඔයත් එක්ක හැදෙනවා වගේ දැන් අපි DP අතරත් පොඩි තියෙනවානේ. පොඩි නිකන් පොඩි මොකක් හරි කෙමිස්ට්‍රි එකක් තියෙනවා. මට බය හිතුනේ ඇත්තටම ලකාගේත් එක්ක මේ කෙමිස්ට්‍රි එක සිනමටෝග්‍රැෆි වලට කොතෙක් දුරට මේ දාගන්න පුළුවන් වෙයිද කියලා. උදාරයි ප්‍රිමාලුයි එක්ක දැන් ප්‍රිමාලේ කෝ නෑ අවුලක් නෑ මචං මේ අවුලක් නෑ අපි වගේම තමයි කියලා කිව්වා. එතකොට මට හරි කියලා තේරෙන ඊට පස්සේ ලකා කතා කළා මම ඇත්තටම දිමුතු ෆිල්ම් එකේ ස්ක්‍රිප්ට් එක දුන්නට මම නිකන් තනින් තන තමයි බැලුවේ.
මම මුලදී කියෙව්වා. කියවන්න ගත්ත ගමන් මේක ටිකක් පොඩි නිකන් අර දැන් මම වැඩ කරලා තියෙන වැඩිපුර අර පොඩි කැරක්ටර්ස් නේ ඉන්නේ මේ ෆිල්ම් එක. මගේ එක්ක දෙන්නයි. මං ෂූට් කරපු ෆිල්ම් ගොඩක් දෙන්නයි 3 දෙනයි. එහෙම තමයි ඉන්නේ. ඒ අනිත් ඒවා ආවත් ගියත් එක දවසයි දෙසරයයි වගේ ඉන්නේ. දැන් මේකේ ඉන්නවා නිකන් කැරක්ටර්ස්. ඒ කැරක්ටර් ඇතුළෙත් කැරක්ටර් එකක් තියෙනවා. දැන් අපි නළුවෙක් විදියට නෙවෙයිනේ ආව ගන්න. එයාගේ තියෙනවානේ ෆුල් නිකන් ඩෙප්ත් එකක් තියෙනවා. එතකොට මෙයාට කතාවයි මෙයාට කතාවයි එහෙම බෑක් ස්ටෝරිස් උත් තියෙනවානේ. දැන් එයාගේ එතකොට ඒක කියවද මම නිකන් මාර විදියට නිකන් ටිකක් අමාරු ගතියක් දැන්. කොහොම සිනමැටෝග්‍රැෆි විදියට මේක ප්‍රසන්ට් කරගන්න කියලා. මොකක් හරි හදාගන්න කියලා. එතකොට මම ඒකේ අර බ්ලොග්ස් ටික තමයි කියෙව්වේ. කියවලා මං ලකාට කිව්වා මේ මං එහෙත් මෙහෙත් අහලත් තියෙනවා. මම නිකන් කට්ටියකින් නිකන් අහනවා කොහොමද ලකා එහෙම කියලා ඇහුවා. ඕකේ. මචං නියමයට කතා කියන. එහෙම ඒවත් තියෙනවා. අරුවට කියනවනේ. කතා කියනවා. මට දැනගත්ත අන්න ඒ කියන්නේ කතා කියනවා කියන්නේ නිකන් ඒ කියන්නේ ලකා ඊට පස්සේ මං කිව්වා ලකා මේ පුළුවන් නම් මේක කියන්නෝ කියලාද. ලකා එකපාරක් අපි ඔන්ලයින් දැන් කතා කරගෙන යනවා. කතාව කිව්වා. එතකොට මම නිකන් එයා කියන නිකන් අර ෆුල් එනර්ජි දාලා කියන තැන් ටික මම නිකන් ඔහොම ටක් ගාලා පෑනෙන් රවුන්ඩ් කරගෙන ගියා ඒ මුළු ස්ක්‍රිප්ට් එකේම. ඊට පස්සේ තමයි මම කියෙව්වේ. එතකොට එයාගේ එකෙන් තමයි මම කියවන්නේ. එහෙම තමයි ෆුලි ෆස්ට් රීඩින් එක ගියේ මගේ පැත්තෙන් සහ එයාගේ කතාව අහගෙන තමයි දැන් මම දැන් රේඩියෝ එකකින් අහනවා වගේ තමයි ලකාගේ කතාව දියුනේ. අපි දැන් අපි ඉස්සර අපේ රේඩියෝනේ අරුවට කියනවනේ. අපිට අර අපි ඔය කදිරගේ අර එහෙම කතා කියනවනේ ඒව අහන් ඉන්නවනේ. දැන් රේඩියෝ එකේ පොඩ්කාස්ට් අහනවනේ. අර ඒ වගේ ඒක තමයි දැන් බලපෑය මේකට. එහෙම තමයි විෂුවලි ඊට පස්සේ තමයි ඔන්න විෂුවලි මෙහෙම ඊට පස්සේ නුවණයා කියනවා මෙහි ලොකේෂන් තියෙන. ඊට පස්සේ මෙයාත් කියනවා මෙහෙමයි කියලා. දැන් ගෲප් එකක් හැදලා තිබුණා. ගෲප් එක හැදලා තිබුණා නිකන් ඉන්ඩිවිජුවල් කතා කර. ඊට පස්සේ මෙහි ආවහම ලකා දුන්නා සින්දු දෙකක්. ඔයාලා දන්නවද මොනවද මියුසික් ට්‍රැක් ප්ලේ කරේ කියලා? මියුසික් සීන් එක තියෙනවා අස්සන්ට. ඒ ට්‍රැක් දෙක දුන්නාම මට ටිකක් අර ඒක මම මේ කලිනුත් මොකක් හරි වැඩකදී කිව්වා. මට සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් කතා කරද්දී මොකක් හරි පේන්ටිං එකක් මොකක් හරි ෆිල්ම් එකක රෙෆරන්ස් එකක් හරි මොකක් හරි ස්ටයිල් එකක් ගැන තමයි ගොඩක් මම ෆලෝ කරලා තියෙන්නේ. දැන් අපි එහෙම අරන් එනවනේ මොකක් හරි සිනමැටෝග්‍රැෆි කරද්දී අර එක ලයිටින් පැටර්න් එකක් එහෙම එකතු වෙලානේ එන්නේ. දැන් මෙයාගේ ෆිල්ම් එක වෙනකොට වෙන යුනික් මොකක් හරි දැන් ඩිරෙක්ටර් කෙනෙක්ගේ ස්ටයිල් එකක් හදා ගන්න ඕනේ. කියන්නේ අපේ සිනමැටෝග්‍රැෆි හදනවට වඩා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ස්ටයිල් එකක් හදන්න ඕනේ කියන එක තමයි මට ඇත්තටම හිතුනේ. ඒ කියන්නේ මට ඒකෙන් තමයි මොකක් හරි මම මෙයාත් එක්කත් කිව්වා මජියා දැන් මේකේ දැන් මජියා කියනවා මෙතන මෙහෙම හොඳයි මෙහෙම අපි ඇත්තටම මේ ලොකේෂන් බලන්නත් ගියා නේ බලන්න යනකොටත් අපි නිකන් කතා කරනවා මෙහෙම කී. හැබැයි මට මෙයා එකපාරක් අර සින්දු දෙක දාලා කාමරේට වෙලා කතාව කිව්වා මට දැන් අම්මා මට දැන් මාර අමාරුයි ඇත්තටම. මොකද කියනවා කතාව දැන් මගේ ඔළුව දැන් ෆුල් මෙයා වෙලා තියෙන්නේ නිකන් ෆුල් හાર્ඩ් ඩ්‍රයිව් එක ෆුල් හරි. දැන් මට පොඩ්ඩක් එළියට යන්න ඕනේ මේක බ්‍රේක් කරගන්න ඕනේ. ඊට පස්සේ නෑ මචං මෙන්න මෙහෙමයි කියලා දැන් මම බ්‍රේක් එකක් ගමු වගේ එකක් එනකොට නෑ මචං මේකේ මේ අර දැන් ට්විස්ට් එක තමයි මේ එන්නේ. හැබැයි දැන් අර මට අමාරුවක් දෙන්නකොට ආයෙ ට්විස්ට් වෙනවා දැන්. එතකොට තමයි මට මේ කතාවේ අර මෙහෙම කියන්නේ අමාරුව තමයි හැබැයි අර බ්ලොක් දැන් මෙහෙම එනකොට නෑ මචං මෙන්න මෙහෙමයි අර මගේ අර ටයිම් එකේදී වෙනස් වෙනවා. හරි. එතකොට තමයි මේකේ අර ට්විස්ට් කියන එකක් අර මෙහෙම අපේ කතාව මෙහෙම වෙනස් වෙවි යනවානේ. ට්විස්ට් එක අල්ලගන්න. ඔව් එතකොට තමයි මට මේක සම්පූර්ණ නිකන් ඩයිජෙස්ට් උනේ. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපි බ්‍රේක්ස් ගත්තා නැත්තේම නැහැ. නමුත් අර කෑල්ල අහුනේ එතන. එයාගේ කතාවේ මෙහෙම බ්ලොක්ස් ටික මෙහෙම ටයිට් වෙවි යනකොට අපි දැන් ටයිට් වෙලා ඉන්න තැනකදී ටක් ගාලා වෙනස් වෙනවා. ඒ බ්‍රේක් එක හම්බෙන්නේ ඒ තැන් වලින් තමයි. එතකොට මට හොඳට අවබෝධ වුණා මෙහෙම එකක් තමයි. ඊට පස්සේ තමයි ඉතින් අපි ඇඩ් කරේ නිකන් මෙයා අපි කොස්ටියුම් ආවා. එතකොට කොස්ටියුම් වල කලර්ස් ගැන කතා කරා. කැරක්ටර්ස් ගැන ඇන්දා ඊට පස්සේ වල ස්ටිල් ෂොට්ස් අපි ගත්තනේ. ස්ටිල්ස් එකේ කට්ටිය රන්දලා ග්‍රීන් ස්ක්‍රීන් එක ගත්තා නේද? ගොඩක් ග්‍රීන් ස්ක්‍රීන් එක ෆොටෝස් ගත්තා. ඊට පස්සේ අපිට නිකන් ඕනුණා එහෙනම් වින්ටේජ් ලෙන්සස් පාවිච්චි කරන්න. නේ අපි එහෙම කතා කරා නේද? කතා කරලා අපි try කරනවා නේ නිකන්. ඔව් අපි එහෙම බැලුවත් එක්ක දිනුත් කියන්නේ වින්ටේජ් ලෙන්සස් පාවිච්චි කරලා මේ වැඩේ
හැබැයි ඊට පස්සේ අපිට ආපහු ප්‍රශ්නයක් දැන් ඉන්ටෙලිජන්සස් කියලා පාවිච්චි කරනවා කියලා ඔළුවට ආපු ගම ආපහු මුල සින්දුව මතක් වෙනවා. හරිද? දැන් යකෝ එතකොට කරන්න බෑ ඒක. ඒ කියන්නේ දැන් මෙයාගේ රේන්ජ් එක මෙහෙම නිකන් A ඉඳලා B A ඉඳලා Z වෙනකන් තියෙනවා රේන්ජ් එක. දැන් ඕකනේ ෆිල්ම් එක විෂුවල් ස්ටයිල් එක හදන්න ඕනේ. දැන් අපි අර එකකට ගොනු වෙලා හිටිය ගමන් ටක් ගාලා ඒක අපේ ඔළුවෙනුත් යනවා. දැන් මේ වගේ ලෙන්ස් පාවිච්චි කරොත් මේ ලුක් එකනේ එන්නේ කියලා වගේ. එතකොට අපි ඒකත් වෙනස් කරන්නේ. ඊට මම හිතන්නේ මේ ඒ වෙලාවේ අපිට ලංකාවේ නිකන් පාවිච්චි කරගන්න පුළුවන් රේන්ජ් එකේ තිබුණු ලෙන්සස් ඔක්කොම ලෙන්සස් වගේ අපි හෙව්වා. මොනවද කැමරා එක ටෙස්ට් කරා. ඒ ගැන මොනවද තියෙන්නේ. සමහරක් කැමරා ගැන අහද්දී අපිට අහන්නත් බෑ. ඒවා ගන්න නැතුව ටෙස්ට් කරන්න පුළුවන්ද කියලා මම අවුලකුත් වෙනවනේ මේ. ඉතින් එතකොට හිතනවා මේ දැන් ඕකේ කිසි ප්‍රමාණයක මචං අර ටෙක්නිකලි කරන්න ඕන හෝම්වර්ක් ටික අපි කරා ෆිල්ම් එකට. ඒ ටික අර දැන් විෂුවල් ස්ටයිල් එකක් මෙයා දැන් කියනවනේ. ඒ කියන එක උඩ තමයි අර අපේ එකත් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මම හිතපු එක තැනකදී ආයි වෙනස් වුණා මේ මෙහෙම ලෙන්සස් පාවිච්චි කරන්න බෑ. මොකද මෙයාගේ අර විෂුවල් ස්ටයිල් එකක් ගැන ට්‍රැක් දෙකක තියෙනවා. ඉතින් ඒ ට්‍රැක්ස් දෙක ඇහුවාම හිතෙනවා නෑ මේක මේ කියන්නේ ඒක ෆීලිං එකක් නේ තියෙන්නේ. මියුසික් කියන්නේ ෆීලිං එකක්. ඒ ෆීල් එක තමයි ඔඩියන්ස් එකට කැප්චර් වෙන්න ඕනේ කියන එක තමයි ලකාගෙන් මම ඉතින් තේරුම් ගත්තේ මම ඒකට කොලබරේට් කරේ. අය එතකොට මේ ඩුවල් කැමරා කරන මේ ඒක මේ ෆිල්ම් එකේ මේ මුල ඉඳලම තිබුණා නේ. ඔව් මුල ඉඳලම මැටීරියල් සීන් එක. ඔව් ඒකදී හැබැයි අපි මේ ගොඩක් හෙවි සීන්. ඒකට අයියා කිව්ව එකක් තමයි මේකේ හැම සීන් එකකම මජිත් 6 දෙනෙක් විතර ඉන්නවනේ. ඔව්. එතකොට ඉතින් මේ ඩුවල් කැමරා පාවිච්චි කරන්න වෙනවා. මොකද මේක සිංගල් කැමරා කරලා ඉවර කරන්න තිබුණා. ඒ කියන්නේ මුලින් ඉඳලා මේ කියන්නේ කැමරා දෙකක් වැඩ කරනවා කියන එක තිබුණා. සහ අපි අයියා ලංකාවට එනකොට චිත්‍රපටියට අපි යම්කිසි ප්‍රමාණයක ලොකේෂන් ටිකක් මේ අයියා කිව්ව මූඩ් එකේ ලොකේෂන් ටිකක් බලලා නුවන් අයියා බලලා මෙහෙම තැන් වල නිකන් ලොකේෂන් ටිකකුත් හොයලා තිබුණා. අපි අයියා ඩුවල් කැමරා තිබුණ නැති වුණා නම් මාර නඩුවක් වෙන්නේ. දැන් මට ඇත්තට මුලදී අහන්නත් බෑනේ කැමරා දෙකක් දානවද මාද කියලා. එහෙම අහන්න වගේ එකක් වඩි නිකන් දන්නේ නෑනේ කොහොමද මේක දාන්න පුළුවන්කමක් තියනවද අපිට බජට් තියනවද එහෙම කියලා. මම ඉතින් පොඩ්ඩක් කර නිකන් පොඩි පූසෙක් වගේ නිකන් දාලා ලකාගේ මෙහෙම ගමු වගේ ලකක් ටක් ගාලා ඒකට ලකාගේ අදහසකුත් තිබුණා මේක දැන් මේක තනි කැමරකින් කරන්න ගියොත් එයා කොහොමද කැමති ප්‍රොඩියුසර්ස්ලා වගේ තමයි මොකද එයාගේ ස්ටයිල් එකම කමර්ෂල් එකක් ගත්තත් ඒ මාර මෙටීරියල් තු කියන්නේ ගෙනියන්නේ සාහනිත බලනවා සමහරවිට මට සෙට් වුණ එක තමයි මාර එක දැන් මම ෂූට් කරන් යද්දී මේ මට ආවේ අයියලාගේ වර්ක් එක ඔක්කොම ඉවර වෙලානේ. එතන මටත් දැම්ම එකක් මියුසික් සීන් එක දැම්මා. මේ මියුසික් පැටර්න් එකක් පෙන්න මේක මට බැස්ස එලකිරි වගේම අවුලක් නැහැ. කරගන්න පුළුවන්. මේ කියන්නේ ඇරේන්ජ්මන්ට් එක කරලා දෙන්න ඕන අපිට ඒ මොකක් හරි ස්ටයිල් එකක් හදන්න පුළුවන් කියන එකක් තිබුණා. සමහර තැන් ඉතින් මේක එක දේවල් එක වෙනස් වෙනවනේ ඒක. ඩුවල් කැමරා එකක් වගේ වැඩ කරනකොට මේ ඩිරෙක්ටර් කෙනෙක් කැමති ප්‍රොඩියුසර් කෙනෙක් අකමැති වෙනවා කියන්නේ ඒ කියන්නේ අපි ඩිජිටල් ෆෝමැට් එකේ කරනකොටයි නෙගටිව් වගේ නෙමෙයි හાર્ඩ් ඩිස්ක් ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් එනවනේ. ඔව් මෙටීරියල් එක. එතකොට එහෙම හේතු ටිකක් එක්ක තමයි සානිත් එක මේ කැමරාවට බය කියන එක ගොඩක් වෙලාට 9 මිලියන්ගෙන් ගිහිල්ලානේ තියෙන්නේ මේ ඉන්න සෙට් එක නේ මං කියන්නේ ඩිජිටල් වැඩ කරද්දී එන එක තියෙන්නේ. ඒගොල්ලන්ට ෆීලිං එකක් එනවනේ මට අයිමක් ගන්න පුළුවන් කියන එක. ඔව්. දැන් ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ නේ අයියලා උර කරන කාලේ. මජිට මොකද හිතන්නේ නිකන් කැමරා දෙකක වැඩ කරනකොට නිකන්. ඔව් මට තිබුණේ අයියේ මට ඇත්තටම පහසුවක් තිබ්බා. දැන් මුල ඉඳලම අයියත් එක්ක ලොකේෂන් ටික බලන තැන ඉඳලම ස්ටෝරි බෝඩ් කරන තැන ඉඳලම මම හිටියනේ. එතකොට මට දන්නවා දැන් සහ අයියත් එක්ක මම එහෙම කියන්නේ කැමරා දෙකක් දාලා කරන සෙට් එකේ වැඩක කවදාවත් සම්බන්ධ නොවී හිටියට දැන් මේ ෆිල්ම් එකේ තමයි මායි අයියත් එහෙම වැඩ කරන්නේ. එතකොට මේ මට පොඩි පහසුවක් තිබුණා මේක නිකන් ඇබ්සෝබ් කරගන්න පොඩි සහ මම ඒ කාලවකවානු ඇතුළත වෙන වැඩ කරේ නෑනේ. මම පොඩ්ඩක් ඔයත් එක්කම ඉන්න try කරා. හේතුව දැන් මට ඕනුණා එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ. අයියෝ බ්‍රීත් එක කොතනද තියෙන්නේ මොකක්ද අයියා හිතන එක මම ඒක ගන්න ඕන. එතකොට මං හැමතිස්සෙම හිතුව එක තමයි ඒ කියන්නේ සිනමටෝග්‍රැෆි DOP කෙනෙක් ඉද්දී ඒක ඔපරේට් කරන්න හම්බ වෙනවා කියන එක ඇතුලේ අයියගේ එක මං හොයාගන්නම වෙනවා. නැත්තම් ඒ කියන්නේ
මට මගේ එකක් කරනවා නෙමෙයි. එතකොට අයියගේ එක බලා කියන්නේ අයියගේ එක කොහොමද අයියා වැඩ කරන්නේ කොහොමද හිතන්නේ මං කියන එක බ්‍රීත් එකේ ඉඳලා හොයාගන්න ඕනේ මම පොඩ්ඩක් නිතර රැඳුණා ඇත්තටම. ඒ කියන්නේ මම ගියේ නෑ දිමුතුව වෙන ටිකකට. ඒක ඇතුළේ මේ හිටියා ස්ටෝරි බෝඩ් කරපු මූවමන්ට් එකේ ඉඳලා මම චිත්‍රපටියේ පටන් ගන්නවා කියලා හිතලා යම් කිසි ප්‍රමාණයකට අර අපේ ටීම් එකත් එක්ක කතා කරපු මොහොතේ ඉඳලම මම චිත්‍රපටියේ හිටියා. මොකද හේතුව මේ මටත් තෝරුණා කියන්නේ දේවල් ටික පහසු කරගන්න. ඒ පහසුව මට තිබුණා සෙකන්ඩ් හාෆ් එකෙත්. මොකද මේ අර මුලින් ඉඳලා මම දැකපු නිසා සහ මේ එහෙම එකක් තිබුණා. අර සමහරක් දේවල් වලට බය හිතුනේත් ඒක හින්දායි. ඒ කියන්නේ දැන් මට අර මේකේ දැන් ඉස්සෙල්ලාම ලසන්ත ගෙනල්ලා පෙන්නනවා මේ එහෙම තමයි ඇඳුම්. මේක තමයි මෙටීරියල් එහෙම කියලා ලසන්තගේ තියෙනනේ පොඩි ආර්ට් වර්ක් එක ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒක පෙන්නද්දි මමත් බලන් හිටියා. එතකොට ඒකේ හැදුනානේ ස්ටයිල් එකක් එතන තියෙනවානේ විෂුවල් කියන්නේ කොස්ටියුම් කියන්නේ විෂුවල් ස්ටයිල් එකක් නේ එක විදියකට. ඊස්සේ සනුරංගකත් එක්ක කතා කරද්දිත් සනුරංගගේ තියෙනවානේ විශාල පොත් තියෙනවා කොළ තියෙනවා පාට තියෙනවා ඔක්කොම තරම් එන්නේ. ඊට පස්සේ ලස්සනට ඒවා ඒ ඇස්සේ පොඩි පොලිටික්ස් දේවලුත් කතා කරනවාට පොඩි ඉතින් පොඩි ආගියුමන්ට් එකක් තියෙනවා පොඩි ටිකක් වලියකුත් තියෙනවා. මොකද ඌ කියන පොලිටික් එකත් එක්ක මඩ පොඩි නිකන් තියෙනවානේ අපි දෙන්නට. ඉතින් එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඔන්න හරි ඉතින් සෙට් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රියන්ත අපේ මේකප් ප්‍රියන්ත පොඩි ප්‍රියන්ත ඉතින් පෙන්නවා මෙහෙම තමයි මචං කොණ්ඩේ දාන්නේ මෙහෙම කියනවා කියනවා. ඒතර ඕකට හරියන ඔය වකවානුවට හරියන එකක් ලකා එක්කත් නිකන් කතා කරලා ලකා කිව්වා මචං ඔය කාර් ගැන ලකා කිව්වා. එතකොට ඒක පොඩි වෙන ඒරා එකක තියෙන්නේ. හැබැයි ඒක මොන ඒරා එකද කියලා පේන්න ඕනෙත් නෑ කිව්වා. ලකා කිව්වා එහෙම තමයි නිකන් පොඩි ඒක වෙන මචං ඒරා එකක තමයි තියෙන්නේ. හැබැයි මොන ඒරා එකද කියන එක ගැන අපි මේකේ කියන්නේ නැහැ. මේක මේ 1995 කතාවක්ද එහෙම එකක් නැහැ. හැබැයි ඒක පොඩි මොඩර්න් ලුක් එකක් තියෙන්නත් ඕනේ කිව්වා. එතකොට අපිට මේක ඕවරෝල් එයා ඒ කියන්නේ ෆුල් ෆ්‍රීඩම් එක තමයි දීලා තියෙන්නේ විෂුවල් ස්ටයිල් එකට ඕන එකක් පාවිච්චි කරන. එහෙම තමයි ඔය අපි දැන් අපි ගෙනාවනේ පොඩි ලයිට් එකක් එහෙම එල්ලලා නිකන් අර ටන්ස්ටන් ලයිට් එකක් ඔය කඩමණ්ඩි වල ඉස්සර තිබුණානේ. හැබැයි එහෙම තිබුණා කියලා නිකන් ඒක මේ ඒ කියන්නේ හානිදායක විදියට නිකන් ස්ප්‍රෙඩ් වෙලා යන්නේ නැවතුව නිකන් පොඩි එක තියෙනවා. හරි එලිමන්ට් එකක් විදියට ගියා ඒක නිකන්. ඒ ටන්ස්ටන් ලෑම්ප් එක නිකන් පොඩි ගෝල්ඩන් පැත්තකට බර කරලා නිකන් ඒකත් එක්ක පොඩි වින්ටේජ් ගතියක් තියෙනවා. වින්ටේජ් කියලා ඒකෙන් වින්ටේජ් කියලා පෙන්නනවට වඩා අර කලර් එකෙන් අර ඒරා එක ගැන දැන් මිනිස්සු එහෙම බලනකොට පොඩි නිකන් ඒක කොහාටද ගියේ ඒක සින්ක් වෙනව නේද නිකන් විෂුවල් දැන් ඒ කාලේ හිටපු අයට මේ ලයිට් එක දාන්න. ඊට පස්සේ ඔක ඔහොම කරගෙන එනකොට බස් එක නවත්තලා තේ බොන තැනදී තියෙනවා බස් ටියුබ් ලයිට් ඒකත් වෙන ඊරා ඒකත් පොඩ්ඩක් නිකන් නියෝන් මේ පැත්තටත් බරයි ඒ පැත්තටත් බරයි. එහෙම එකක් තිබුණා. බස් නවත්තන තැන. එතන එහෙම තිබුණේ නැහැ. නමුත් එතනත් මෙහෙම බල්බයක් එල්ලනට වඩා අර වගේ නිකන් ස්විච් කරගත්ත පොඩි දැන් ඔක යන්නේ මූව් වෙන්නේ කොළඹටනේ. එතකොට ඔය පාර කියන එකනේ ඔක අපි දැන් එහෙම දැන් ස්ට්‍රික් එහෙම ගලාගෙන යන්නේ චිත්‍රපටි. එතකොට ඒක මූවමන්ට් එකේදී ඒ ලයිට් එලිමන්ට් එක ගේන්නේ එහෙම. එතකොට ඒක ටික එනකොට කොළඹට එනකොට අර අපි දැන් අර හෝටලේට එනවා. හෝටලේට එනකොට කලර් වෙනවා. හෝටලේ කලර්ස් වලින් යන්නේ. ඉතින් ඒකට අර පොඩි ස්විච් එකක් තමයි පොඩි නිකන් ට්‍රිගර් එකක් තමයි දෙන්නේ ඔඩියන්ස් එකට විෂුවලි. එහෙම තමයි ඒක ගේන්නේ. ඉතින් ඔහොම මේ මොකද එහෙම තමයි ඔය ඔතෙන්ට නිකන් අරන් එන්නේ. මොකද අපි බැලුවා කොළඹ ලොකේෂන් උත් බැලුවා. ඉතින් ඔක්කොම බැලුවානේ අපි. එතකොට ඒකට ස්විච් කරගන්න ලේසිම ක්‍රමේ තමයි ඔය ලේසි කියන්නේ ඒක තමයි නිකන් පාත් එක විදියට හදාගෙන ආවේ විෂුවල් සිනමැටෝග්‍රැෆි ස්ටයිල් එකක් විදියට. මට තිබුණ ඒකේ මං එක්ස්පීරියන්ස් කරේ මේ මට ඔක්කොම ස්ටයිල් එකක් හදලා ඔක්කොම කරලා දීලානේ තියෙන්නේ. එතකොට මට නළු නිලියෝ ටිකක් ඉන්නවා. පට්ට පර්ෆෙක්ට්. ඇඩ් කරනවා කැරක්ටර්ස් වල මාර දෙයක් රැඳිලා ඉන්නවා. එහෙම නිකන් එන ෆිගර්ස් ටිකක් ඉන්නවා. මේ කැමරාවට සින්ක් කරගන්නේ කොහොමද කියන එක තියෙන්නේ. සමහර සමාතන් වලට දැන් අර නිකන් අර දැන් අපිට වෙනද නැතුව දැනිලා යනවා තියෙන්නේ නිකන් අම්මට සින්ක් වුණා. දැන් අර මොනොලොග් සිටුේෂන් එකේ එහෙම සමහරලාට මට වෙනද එහෙම එක්ස්පීරියන්ස් කරලා නැහැ. මට සෙට් වෙලා නැහැ මේ
ෂූට් කරද්දී මෙහෙම කැමරාවට සිංක් වෙලා දැන් ඉන්නේ මේ මිනිස්සයා කියන එක මට නිකන් සෙට් එක සමහර නළුව නිලියෝ. ප්‍රියන්ත අයියගේ සිටුේෂන් එකේ මට කවදාකම දැනලා තිබුණේ නැහැ. එයා ඇඩ් කරද්දී සහ මේ දර්ශන් ධර්මවාජගේ සිටුේෂන් එකේ මොකද අර මේ පිරිලා එන්නේ කියන එක. ඒ කියන්නේ එක වෙලාවක ඒ කියන්නේ චිත්‍රපට සම්පූර්ණ ෆිල්ම් එක පුරාවටම තිබුණා. ඒ කියන්නේ මෙහෙන් ඩිරෙක්ටර් කට් කරන්නෙත් නෑ කොයිලාකවත් අපි කොයිලාකවත් කැමරා එක කට් කරන්නෙත් නෑ නළුවා ඉවර කරලත් නෑ ඒ ටේක් එක සම්පූර්ණම යනවා තාම. ඒ කියන්නේ ඩයලොග්ස් ලයින් ඉවර වෙලා ඔක්කොම වෙලා රියැක්ෂන් තියෙනවා අපි ඒ ටික අපිම කට් කරලා වගේ අපිම කැප්චර් කරගෙන තාම ඉන්නවා. නළුව වැඩේ තැරලත් නෑ මෙහෙන් කට් කරලත් නෑ. ඒ කියන්නේ අපි ඉන්නවා තාම අපිත් ඉන්නවා පුල් කම්පියුටර් තාම ඉන්න පුළුවන් අපිට ෂොට් එක ලෝන් ටේක් එකයි සමහරක් කියන්නේ. සමහර අත්තර හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ අපිට හිතෙන්නේ නැහැ කියන්නේ අපිත් ඉන්නවා. කැමරා එක තියුවාම අපිත් දැන් කැමරා එක මෙහෙම දුන්නාම අර ආටිස්ට් වගේම තමයි අපිත් ඉන්නවා යම්කිසි වෙලාවක් තාම මූඩ් එකේ අපට අතර ෂොට් එක කට් කියන එක මේ අපටත් දැනෙන්නේ නැහැ. හාෆ් එකට එනකොට ඒක තිබුණා. දැන් අයියා කරන්න ගන්නකොට ඒගොල්ලොත් අඳුර ගන්න ගමන්නේ තියෙන්නේ කැමරාවට. ඒගොල්ලොත් try කරනවනේ මේ දේවල් කරන්න. ඇඩ් කරද්දිනේ මේක මෙහෙම වෙලා සෙට් වෙලා යන්නේ. අපිට එනකොට ලක්මල මාර ටොරන්ට් එකක් දීලා ඉවරලා ගානට පර්ෆෙක්ට් කට්ටිය ටිකක් ඉන්නවා. පොඩි ටෙන්ෂන් එකක් තිබ්බ සමහර දැන්. දැන් අර අපි අර ෂූට් අර සීන් එක ෂූට් කරද්දි මතකද මේ අර ප්‍රියන්ත අයියා ගෙදර ගිහිල්ලා ළමයාත් එක්ක හැදෙන කෙමිස්ට්‍රි එකක් තියෙන ළමයාත් වයිෆ් ඉන්නවා අර එතන ඉන්න. එතන තමයි ලකා එක සවුන්ඩ් ට්‍රැක් එකක් ප්ලේ කරේ අපිට අහන්න. අහන ගමන් ෂූට් කරා අපි ඒකේ තිබුණෙත් ඒක ඩයලොග් නැහැනේ. ඒක අපි ස්ලෝ මෝෂන් ෂූට් කරේනේ. ඒක ඒ අම්මා ඉන්නවා ළමයා ඉන්නවා මෙයා මැද ඉන්නවා. ඒ කියන්නේ ඒක මම අයිය ෂූට් කරපුවේ ආසම මේක. දුවට ඔටුන්න දාන එක. ඔව් දුවට ඔටුන්න දාන එක මැද. දැන් එතකොට අපි විෂුවලි ගත්තොත් නිකන් සබ්ජෙක්ට් එකක් මැද කරලා එයාට අර වම දකුණ කියන left hand and right hand වගේ තමයි එතන තියෙන්නේ. ඒ අතරම සවුන්ඩ් ට්‍රැක් එක දැම්මහම ලකා අපිට මුලින්ම දීපු එක දැම්මහම ඇත්තටම මේ එක ඒ ෂූට් කරාට පස්සේ මම පොඩ්ඩක් එළියට ගියා චුට්ටා. ඊට පස්සේ සේලාර ඇවිල්ලා කොහෙද ඇවිදා යන්නේ මේ එන්න මේ ඊළඟ ගන්න. ඇත්තටම මට ඒක මාර විදියට දැනුණා. ඒ කියන්නේ ඒකෙන් පස්සේ දැන් අපි එහෙම සීන් එක ෂූට් කරාම පොඩි ටෙන්ෂන් එකක් එනවා. දැන් මේක 48 ෆ්‍රේම් ෂූට් කරේ. දැන් ඊළඟට කැපෙන සීන් එක ගැන ඔළුවේ වැඩ කරනවා. මේක මොන හරි වෙලා කෙලවෙයිද දන්නේ නැහැ නේ වගේ. කියන්නේ අපි එහෙම මාර මේ ලොකුම නිකන් මාර දන්නවා එකක් නෙවෙයිනේ. අපි එතන මේ මූවමන්ට් එකේ ඒ අවස්ථාවේ ඩිස්කස් කරපු ලකත් එක්ක සහ මුළු ටීම් එකත් එක්ක කතා කරපු ටිකනේ එතන ඒ ටිකනේ එතන මේ කියන්නේ ඒ මොහොතේ නෙවෙයි කලින් කතා කරපු එක ඩෙවලොප් වෙලා එතෙන්ට ආවහම දැන් ඊට පස්සේ ටෙන්ෂන් එකක් එනවා. දැන් 48 ෆ්‍රේම් ෂූට් කරලා දැන් මේක ප්‍රශ්නයක් එයිද වගේ එකක්. ඒකත් එකක් තියෙන. ඊට පස්සේ අර එතන තියෙන අර එතන තියෙන මේ කතාවේ එතන පඩි සන්දිස්ථානයක්නේ. එතකොට ටිකක් පොඩි නිකන් ෆීලිනුත් ටිකක් වෙනස් වෙලා තියෙනවා. මොකද ඒ සවුන්ඩ් ට්‍රැක් එකත් මාර විදියට ඒක හැමෝම ආස එකක්. ඒක අහද්දිත් පොඩ්ඩක් නිකන් පොඩි ෆීල් සෑඩ් වෙනවා. සහ නිකන් සෑඩ් කියන්නේ මට සෑඩ් වුණාට මේ ඒක දන්නේ ඒක ඩිෆරන්ට් ෆීලිං එකක් නේද? ඒක හැමෝන්ට එක එක විදිහට දැනෙන්න පුළුවන්. මට මේ මොහොතේ පොඩි නිකන් අවුලකුත් තිබුණා. මේ දැන් මට අපේ මගේ තාත්තා නැති වෙලානේ පොඩි කාලේ. දැන් මට එතන තාත්තා කියන එක දකින්නේ එතන දකින්නවනේ. දැන් මට ඒක ක්‍රියේට් කරන්නත් ඕනේ. දැන් මම තාත්තා කෙනෙක් නේද? එතකොට එහෙම ඒව ඔක්කොමත් එක තමයි මම ඒක ෂූට් කරේ. අර මියුසික් ට්‍රැක් එකත් මාර විදියට මෙහෙන් ඇහිලා මෙහෙන් ගිහිල්ලා මුළු සර්වාංගෙටම වදිනවා ඒක. සහායකයි රියලයිස් වෙනවනේ ෆිල්ම් එකේ එන්ඩ් එක කිට්ටුව මේ ඒ කියන්නේ ඒ තාත්තා කියන කැරක්ටර් කියනවනේ මට ගෙදර දුවෙක් ඉන්නවා. එහෙම කියලා ටිකක් ස්ට්‍රෝං ඩයලොග් ලයින් එකක් තියෙනවා. එතකොට කොහොමද තරක ආය පාරක් මම ඒක තමයි වාට එන්නේ. ඒ කියන්නේ මම අර ටික කරනවා. අන්තිමේදී වාට අර ටික එන්නේ. යගේ පියන්ත අයියගේ. එනේ අපි එතකොට මට සෑහෙන මට කලින් දැන් අයිය ෂූට් කරපු ටික තියෙන්නේ. ඒ ටික අපි බලලා පොඩි ස්ටඩි එකක් කරගෙන ගියේ. මොකද්ද මේ මෙන්න එක ඊට පස්සේ මට දාලා පෙන්නුවට පස්සේ මට මාර ෆීලිං එකක් ආවා මේ අපි දැන් මේ ගම කොහොමද ෂූට් ඒ කියන්නේ ගම ඇතුළේ තියෙන පවුල තියෙන්නේ. හරි ලිමිටඩ් චූටි කුටුම්බයන්නේ තියෙන්නේ.
තාත්ත ගියාට පස්සේ ගියොත් ගියම අනේ ෂුවර් නෑ. එයා ගහන මැච් එක ඇතුලේ එයා එයිද නැද්ද කියලා ෂුවර් නෑ. ඒක ඇතුලේ ඒ දුව චූටි වෙලාවකට සනසල යන එක තියෙන්නේ. අන්න ඒක මාර ෆීලිං එකක් ආවා මේ පොඩි ටයිම් එක රැඳෙන්නේ කියන එක. හැම වෙලාවෙම වෙන වෙන මොනාර මැච් එකක ඉන්නේ. ඒක දැන් අරක ෆ්‍රේම් කරද්දිත් දැන් ලකත් එක්ක කිව්වේ අපි නිකන් ප්‍රියන්ත අයියව මැද තියලා පුතා දුව එහාට තියලා අර ඈත ඉන්න පොඩ එයාගෙන් ඩිස්ටන්ස් එකක් හැදුවා. අරයා දුවට පොඩි එයා එතන තියෙන එකත් කියන්නේ ගොඩක්ම ලං කරෙත් නෑ පොඩි ඩිස්ටන්ස් එක තමයි තියාගත්තේ නිකන් පොඩි විෂුවලිත් පොඩි ඇටෙන්ෂන් එකක් ගන්න සහ අපි ඒක ලොං ලෙන්ස් වල තමයි ෂූට් කරේ. එතකොට ඔඩියන්ස් එකට ටිකක් ළඟත් නැහැ. දුරත් නැහැ නිකන් අර ඉන් බිට්වීන් වගේ තමයි තියෙන්නේ පොඩි එක. එහෙම එකක තමයි ඒක තමයි මට ගොඩක් නිකන් දැනිච්ච සීන් එක වගේ ළඟත් එක්ක කරද්දි මම ඒක කරලා පොඩ්ඩක් ඈතට ගියාමත් මේ නිකන් ඒක වැඩ කරලා ගියාට පස්සෙත් මම කල්පනා කරගෙන ගියා ටෙක්නිකලි මොකක් හරි එරර් එකක් එන්න පුළුවන්ද ඊට පස්සේ අපි අපේ මේ ෆීලිං වලටද ෂූට් කරේ තීරණය කරන එක ඒ වෙලේ අර ඉමෝෂන් එක හරි බෑග්ග්‍රවුන්ඩ් එක හරි ඩිරෙක්ටර් කියන එකත් එක තීරණය කරන එක මොහොතක යනවනේ ඒක මේ ඊට පස්සේ ඊට පස්සේ ආපහු රීෂූට් කරන්න කියලා අහන්න බෑනේ මේ අපි මම ගත්ත එඩිෂන් එක හරි එඩිෂන් එකද වගේ කතා කරපු එක මම කතා කරපුවා හරිද කියන එකක් වගේ තිබුණා ඊට පස්සේ සේලා රැවිල මේ ඊළඟ එක තියෙනවා දැන් ආලි කොහෙද යන්නේ මේ එන්න ඒකට ඉවරයිලා හරි ඒක ඇද මේක ඕකේ දැන් හරි මේ ගැන මේ වුඩ් ගහන්න එපා මෙන්න මේක මාර සීන් එක සෙට් වුණානේ මේ දර්ශන් ධර්මරාජ් නේ මේ ප්‍රියන්ත අයියාර සර්විස් එකේ සිටුේෂන් එකක් තියෙන්නේ එතන ඇත්තටම මේ බෑක් සමහර බෑක් ස්ටෝරිස් කොට යමුතු ප්‍රමාණයක් තිබුණා ඒතකොට ඒවත් එක්කනේ අපි හැදිලේ ෂූට් එකේ හදාගන්න කතා එක දවසක මේ ප්‍රියන්තයට මේ අර නොයිස් හින්දා අර මාර නොයිස් එකක් තිබුණනේ ඒ සර්විස් සෙන්ටර් එක වැඩ කරද්දි එදා අපි ඒක නතර කරා. නතර කර හේතුව මේ ලක්මල්ලයිම දැන් තීරණය කරා මේක හරියන්නේ යන එක මේ කන්ට්‍රෝල් එකකින් එහා ගිහිල්ලා තියෙන එක. මම ඒ වෙලාව හිතාගත්ත අම්මට උඩු ගන්නව ඩිසිෂන් ඩන් ගහලා ඩිරෙක්ටර් කෙනෙක් විදියට කොච්චර කන්සර්න්ද කියන එක මට නිකන් තේරුණා. දැන් අපිට ඔහේ යනකොට අපි මේ පොඩි සොමියා සෙට් වෙනවනේ. අපිත් ඕකේ ඔහොම එල්ලි යනවා. එයාත් එහෙම එනවා. හැබැයි එක මොහොතක මම කල්පනා කරා නෑ මෙයා මේ මාර වෙල් ප්ලෑන් මේක මේ කියන එක. මට හැබැයි ටෙක්නිකලි මේ ලොකු අවුලක් තිබුණේ නෑ. ටෙක්නිකලි දැන් මම පාවිච්චි කරන ලයිට් එක උනත් මජියෙන් අහනවා මේ ගහපු මේ යූස් කරපු ලයිට් මොනවාද කියන එක. මේ කොච්චර හයිලයිට් එක වගේ මොන කන්ට්‍රෝල් එකේ තිබුණද කියන පොඩි දේවල් ටිකක් තමයි අතන මට තිබුණේ. මේ මම මජියට දැන් මජිය හම්බෙලා අපි දැන් ඇත්තට එහෙම දැන් වැඩ කරලා තිබුණේ නැහැ නේ කලින්. දැන් එතකොට දැන් අපි දැන් ට්‍රිප් එක වගේ යනවනේ දැන් උදේ නැගලා ලොකේෂන් බලන්න. මේ කියන්නේ මම මුල්ලා තියේදී. එතකොට ගිහිල්ලා පළවෙනි දවසේ ලොකේෂන් බලලා සීගිරි කොළඹ එනකොට හරි මොකක් හරි තැනකදී මට උණ ගත්තා නේද මතකද මට උණ අරගෙන මට ෆුල් ෆ්ලැට් මට ඉන්නම් බෑ නැගිටලා එතකොට මජිය තමයි ඉතුරු ටික අරන් ගියේ ඒ කියන්නේ ලොකේෂන් එක ගාවට ගියාම යාන්තම නැගිටලා බලනවා පොඩ්ඩක් ආයි ඔහොම වැටෙනවා ඒකාන්ට අමාරු වුණා එතකොට මජිය තමයි ඔක්කොම දාගත්තේ මෙහෙම මම ඇවිදගෙන ගියත් ලොකේෂන් එකට මට එච්චර අයිඩියා එකක් එන්නේ නැහැ ඔළුව එච්චරට අමාරුයි මට එතන මජිය තමයි ෆුල්ලි ගැහුවා නෝට් එකක් ගහලා තිබුණා මේ මෙහෙමයි ෆොටෝ තුත් ගහලා මුව සවුරංගත් ගහනවා ෆොටෝ ගහනවා ඌ දෙනවා නිකන් 360 ඉමේජස් ටික මෙයක් තිබුණා ඊට පස්සේ මට උණ හොඳ වෙලා දවස් ගානකට පස්සේ ආපහු මුන් එක කතා කරා මචං මොකද උනේ එතන මේ මාර සීන් එකනේ එහෙම කියලා ඊට පස්සේ මේ කවුද අපේ ලකාකු අරුන් ටික ගහලා තියෙන්නේ ඔක්කොම වැඩේ අවුලක් නැහැ ඔයා රෙස්ට් එකේ ඉන්න ඊට ඔන්න රෙස්ට් එකේ ඉඳලා ආපහු ආවහම මෙයා දුන්නා මේ ටික තමයි කාලෙන් ගියේ මෙහෙම සිද්ධිය මේක තමයි ලොකේෂන් ටික කියලා මෙයා රිවයිස් එකක් දුන්නා මෙහෙම මුල් ඉඳලා ටිකක් දුන්නා මේ ටික ගමයි කියලා නේද ඔව් අර අයියට දඹුල්ලෙත් තමයි මම හිතන්නේ දඹුල්ලේදී තමයි ඊට පස්සේ දඹුල්ලේ නැදින්නේ අර
නිධානයක් ඉඩමක් විකුණන ලොකේෂන් එකටනකට අයියට අමාරු ඇවිදින්න බෑගට යම්කිසි ප්‍රමාණයකක් මේ මගෙන මම ගිල්ලා මමයි ඔන්න අයයි අපි අනිත් අරි කොක්කොම ගිල්ල ලොකේෂන බලාගෙන වෙල්ල අපි ආය පස්ස දවසකයි ශුට්ට කොන්නන කලින් දවස වෙනවා ගිල්ල බලන්න සහ මේක මේ මුලම එකන අපි මුලින් ඔය දැන් ලෙන්සස් එක ගැන ටෙක්නික කතාරනකොට ප්‍රස්ථාපක ෂූට් කරන අපි ලෙන්සස් ගන්න ඉන්දියාවේ එතකොට අපිට ඕන කම්ප්ලීට් සෙටප් එක මෙහි තිබුණේ එතකොට අපිට දැන් මෙහෙමනේ උනේ දැන් අපිට කැමරා දෙකක් තියෙනවා එතකොට දැන් මෙහි විදියක් තියෙනවනේ කැමරා දෙක ගන්නවා නම් ඒ පැකේජ් එකම ගන්න ඕනේ කියලා ඒක මම කියන්නේ වැරදක් කියලා ඉතින් ඒක තමයි ඒ බිස්නස් මොඩියුල් එක මෙහි තියෙන එතකොට දැන් මට ඕන උනේ නැහැ ඒ මුළු බඩු ගොන්නම මේ තියාගන්න ඒක වැඩක් වෙන්නේ නැහැනේ වැඩ වෙන්නේ නැහැනේ ඒක ඔක්කොම එතකොට අපිට ඕන වුණා පොඩි එහාට මෙහාට කරලා ඒ සෙටප් දෙකක් හදාගන්න හැබැයි ඒ සෙටප් දෙක අර ෆුලි ටීම් එකක් කියන්නේ හයක් ඉන්න ඕනේ නැති එකක් තිබුණා ඒක ඒ කියන්නේ එතන DIT කෙනෙක් ඉන්නවා මෙතන DIT කෙනෙක් ඒතර මේක මැස් එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තෙන් DIT පැත්තෙන් මැස් එකක් වෙන්න පුළුවන් ඉතින් ඒක මං කියන්නේ නැහැ ඒක ප්‍රොඩක්ෂන් හවුස් වලට වරදක් කියනවා නෙවෙයි මං කියන්නේ අපේ පැත්තෙන් දැන් මම බලන පැත්තෙන් මට ඒක මැස් එකක් එතකොට අපිට ඕන ඒක පොඩ්ඩක් මෙහෙම විශාල එක මෙහෙම අඩු කරගන්නේ මේ කාගවත් ජොබ් කට් කරන්නවත් එහෙම එකක් නෙවෙයි අපිට ඒක අර අපිට කම්ෆර්ටබල් වෙන විදිහට තමයි අපිට ඒක හදා ගන්න ඕනේ. මොකද ඒක සෙට් එකේ සමහරක් ලොකේෂන් වල තනි කැමරාවක් ගියපු අවස්ථා තිබුණා නේ. එතකොට මෙයා ඔපරේට් කරනවා අපි බලන් ඉන්නවා. සමහරකට මම මෙයාට කියනවා අර ඊළඟ සෙට් එක ලයිට් කරනවා නම් මචං පොඩ්ඩක් බලපන්. එහෙම කියලා. එහෙම එකක තිබුණා. එතකොට මම සමහරක්කට කඩමණ්ඩියේ ෂූට් කරගෙන ඉන්නවා. මෙයාලා ගිහලා තව තැනක ලොකේෂන් බලන්න ගිහලා මෙයා තමයි යන්නේ. ඒක ගිහලා ඒක බලන් එනවා. ඉතින් අර එහෙම එකකුත් තිබුණා. එතකොට කැමරයක් හැමතිස්සෙම රන් වෙන්නේ නැති වෙලාවලුත් තිබුණා. එතකොට ඕන නැති තැනුත් තිබුණා. එතකොට අපි කරද්දි තමයි ගොඩක් සමහරෙන් ඕන නැගිලි තිච්චලා අපි තිබ්බා. සහ මේ අපිට දැන් සෙට් එකේ ඉන්නකොට ඒ කියන්නේ ඩිරෙක්ට් සවුන්ඩ් ඕනට පොලිය ඩිරෙක්ට් රෙකෝඩ් කරනවනේ. ඔව්. එතකොට අතුල් අයියලා චානලා මෙහෙම යම්කිසි ප්‍රමාණයක් සවුන්ඩ් ජාලයක් කෙලින් ජාලයක් මයික් තැන් තැන් වල මේ මටවල තිබුණා. ඒ කියන්නේ මයික් පෑගෙනවා. අපිත් හරි බයයි සමහරවිට මේ ෂොට්ස් ගන්න මේ මයික් පෑගේ කියලා. ඔව්. ඒ කියන්නේ මේ සමහරක් වෙලාවට හිතා ගන්න බැරි තැන් වල මයික් තියෙනවා. ඒ කියන්නේ කැමරාවක් අරගෙන මෙහෙම කකුල දිවම මයික් එකක්. ඔව් ඔව්. ඒ අර ඉස්සෙල්ලා මයික් දාලා සවුන්ඩ් කරන කෙනෙක් පෙන්නගෙන යනවා. අයියේ මේ පාත් එක දිගටම දාලා තියෙන්නේ කියලා තනකට බෝම්බ දාලා වගේ. සායව බිම තියෙන්නෙත් සමහරක් දැන් පොලියකට ඕන වෙන සවුන්ඩ් එක ගන්න දාලා තියෙන දැන් අපි චිත්‍රපටි සවුන්ඩ් වලත් යම්කිසි ප්‍රමාණයක් කියන්නේ අපි සවුන්ඩ් එකටත් අපි සපෝට් කරනවා. ප්ලේස් එකක් දුන්නා අපි සවුන්ඩ් වලට. කොයිලාකවත් අර සවුන්ඩ් එක ඩිස්ටර්බ් වෙන්න අපේ වැඩ කරේ නෑ. මම කියන්නේ අපි ට්‍රැක් ඩොඩි එකක් යූස් කරන වෙලාවක හරි මොනවා හරි සද්දයක් ආවොත් එහෙම අපි ඒක කියන්නේ මිනිමලිස්ට් කරලා පාවිච්චි කරන්න. රෙස්පෙක්ට් කරා හැම ජොබ් එකකට. ඔව්. මාර ගතිය. ඒක මම මාර ආසයි. ටීම් වර්ක් එක කියන එක චිත්‍රපටිය පටන් ගත්ත දවසේ ඉඳලා මම හිතන්නේ ඒ කියන්නේ ඉවර වෙනකම්ම තිබුණා. ඒ අතල මියුසිෂියන් එනවා. රෑට සෙට් වෙනවා සින්දු කියනවා. එදින සෙට් එකේ ඉන්නවා සමහරක් වෙලාවට ඉන්නවා වෝනින් එකක් එනවා 12:00 එක පැන්න ගමන් අයිමත් කාමරේට යනවා ඉන්න බෑ අයිමත් ඔන්නේ මීට රින්ගල යනවා. කියන්නේ නිදාගත්තද නැද්ද වගේ එකක් නැහැ. ඒ කියන්නේ අපිට ඕන වෙලාවක නැගිටලා ඉවල ෂූට් කරගෙන එහෙම යන්න පුළුවන් වගේ එකක ටීම් වර්ක් එකක හිටියේ කියන්නේ. මේ මම කියන්නේ ඒ ස්ටාෆ් එකේ මාර ටීම් වර්ක් එකක් තිබුණා. මාර්සිලා. මට බඩේෙන් ඒක අර මුලින් ඉඳලා මේක අරන් ආවනේ. ඒක තිබුණා. මුලින් ඉඳලම තිබුණා. ඒක ඉතින් එන්ඩ් එකට යනකම්ම තිබුණා. එහෙම දෙකක් තමයි මටත් හිතෙන්නේ. අවසානයේදී චිත්‍රපටයක් කරා ලොකු විශාල දැවන්ත චිත්‍රපටය. ඒ කියන්නේ මේ සමහරලාට මිනිසුන් දැන් අර දැන් මේ පුරුදු වෙලා ඉවරලා මේ බලනකොට ඔක කරේ කොහොමද කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැනේ. ඔකේ ෆොටෝග්‍රැෆි ස්ටයිල් එක ගැන හරි ඒක මියුසික් ගැන හරි ඒක ස්ටෝරි ටෙලිං ගැන හරි මේ මොනවාද නළුනිල ඇඩ් කරපු එක ඇඩ් කරවපු එක ගැන හරි ඒව ගැන ලොකු අදහසක් ඒක ජෙනරල් ඔඩියන්ස් එකට ඒක ගන්න අමාරුයිනේ. මට කියන්න තියෙන්නේ සෑහෙන ලොකු හියුජ් ප්‍රොඩක්ෂන් එකකට ඉන්වෝල්ව් වුණා කියන එක. සහ රටේ බහුතර ප්‍රමාණයකට චිත්‍රපටිය බලලා විඳලා hina වෙලා යන්න පුළුවන්. ඒ කියන්නේ අර මම කියන්නේ
ඕනම මිනිහෙකුට චිත්‍රපටිය බලලා සතුට වෙන්න පුළුවන් මෝඩ් එකේ ෆිල්ම් එකක් ඒක. සානිතක පොඩි හිදසකුත් තිබුණේ මට දැන් අපි දැන් මේ ෆිල්ම් අපේ කාලයයි මේ දැන් අපි දෙන ජෙනරේෂන් එකේ මීට අවුරුදු 10ක වගේ තිස්සේ ඉඳන් මේ තිබුණනේ පොඩි හිස්කමක් මේ අපි මොනවාද අපිට බලන්න මොනවාද චිත්‍රපටයක් හදන්න පුළුවන් මගේ මූඩ් එක මට හිතෙනවා යම් තාක් දුරකට මේ පිරුණා කියලා. ඔව් يعني අපි ඉන්නෝල් වෙච්ච එකේ හින්දා නෙවෙයි මොනවා හරි මේ එනර්ජි එකක් ආව කියලා මේ ලක්මල වැඩේ. මට ඇත්තටම හිතෙන්නේ මේ ෆිල්ම් එකේ අර මෙහෙම හියුමන් රිලේෂන්ස් කියන එක මාරම තදයිනේ. මේකේ අර ඒ කියන්නේ මේකේ හැමෝම මාර ක්ලෝස්. ඒ කියන්නේ ඒක සෑහෙන්න නිකන් පර්සනල් ප්‍රශ්න පවා අපි කතා කරගෙන තියෙන සමහරක් වෙලාවට නිකන් දැන් ගෙදර මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා වගේ එහෙම ඒවත් අපි ෂෙයා කරගෙන තියෙනවා. ඒ ගානට ෂෙයා කරගන්නවා කියලා කියන්නේ මේ ඒ ෆිල්ම් එක දැන් මට ඒක ගොඩක් දැන් එහෙම ෂෙයා කරගෙන තියෙනවා කියලා කියන්නේ ඒක ෆිල්ම් එකටත් වඩා ඒකෙත් ඉන්න හැමෝම ගැන හොඳ අවබෝධයක් තියෙනවා සහ හොඳ බොන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ එකිනෙකා අතර හොඳ අඳුන ගැනීමක් තියෙනවා. ඒකෙන් තමයි එහෙම ඒකම තමයි ෆිල්ම් එකක් සක්සස් වෙන්න තියෙන්නේ කියන එක තමයි මට නිකන් මගේ පර්සනලි මං එහෙම හිතුවා. මොකද මම සමහරක් අපි දන්නවනේ චිත්‍රපටි පහුගිය කාලය ඇතුළත කියන්නේ වර්තමානයේ පහුගිය කාලවල කෙරිච්ච ඒවා කොයි වෙලාවෙද සෙට් එකෙන් යන්නේ කියන එක වගේ මේක ඉවර වෙන්නේ කවදද වගේ ඒවා වෙච්චි චිත්‍රපටි තියෙනවා ලංකාවේ. මේක දැන් නවත්තන්න ඕන මේක ඇති කියලා වගේ එහෙම වෙච්ච සිනමා කෘති තියෙනවා. මේ දවස් ගණන් ගත කරන්න අමාරුයි. ඔව් අමාරුවෙන් මාර විදියට මේ මොකද චිත්‍රපටි රූපරාමයේ නිකන් පොල් කට්ටෙන් නම් වතුර බොන්නේ පැදුර නිදා ගන්නවා නම් රූ එකත් පොල් කට්ටේ වතුර බීලා පැදුර නිදා ගන්න ඒවා තමයි තිබුණේ. ඉතින් මේ චිත්‍රපටියේ අර කම්ෆර්ට් එකද ප්‍රොඩක්ෂන් එක පැත්තෙන් දීපු කම්ෆර්ට් එක ආටිස්ට් කෙනෙකුට සලකපු විදිය ටීම් එක ඒ අතර තිබුණ අවබෝධය සහ ඒ රෙස්පෙක්ට් එක සහ ඒ හැම දෙයක්ම ඒ කියන්නේ ඇත්තටම මේ ෆිල්ම් එකේ තමයි මං හිතන්නේ හොඳම විදියට ෆුලි ප්‍රොඩක්ෂන් එකේ හරිම විදියට දැන් අපිට කැමරෙකුණත් අපි ලෙන්සස් ගෙනාවනේ අන්තිමට ඉන්දියාවේ. ඒ වගේ එහෙම ප්‍රොඩියුසර්ස්ලා ඒකට සහභාගී වෙච්ච විදිය අනිත් එක ප්‍රොඩියුසර් කෙනෙක් ආවහම එන්නේ නිකන් රත්තා 100 වගේ සෙට් එකට ආවේ කට්ටියට හැමෝටම එහෙම. ඉතින් ඒ වගේ ඒක නිකන් පොඩි අර අපි හැමෝම හැම ෆිල්ම් එකකම කියනවානේ ෆැමිලි කියලා. ඇත්තටම මේකේ තමයි ෆැමිලි එකක් තිබුණේ මගේ මේක. මට ඒක ගොඩක් කළා ෆිල්ම් එක බලද්දිත් අපි අර يعني hina වෙලා වැඩ කරපු සතුටෙන් වැඩ කරපු ඒ සොමිය චිත්‍රපටිය තියෙනවා. يعني දැන් මේ මොහොතේ දැන් චිත්‍රපටිය ආය බැලුවොත් මටත් ඒ කියන්නේ මට ආයමත් තියෙන සතුට දැන් මම යම්කිසි ප්‍රමාණයක් බැලුවා කියන්නේ කලර් ග්‍රේඩ් කරන වෙලාවල ගියා දැන් අපි දැකලා දැන් මේක එහෙම නැහැ. දැන් ඕන වෙලාවක ෆිල්ම් එක බැලුවොත් මට ආයමත් පුළුවන් මෙහෙම බලාගෙන ඉන්න. නෑ යාර අපේ මෙමරිස් වලට යන්න පුළුවන් නේ අම්මා ගත්ත සොමි ටිකකුත් තියෙනවනේ. මට ඒක මට මාර විදියට මේ වැඩි සොමි කෙනෙක් කියන්නේ අපි මම ඕනට කියලා තියෙන්නේ මේක මාර අමාරුවෙන් කරේ කියලා ප්‍රොෆෙෂනල් කියලා. ප්‍රොෆෙෂනලි වැඩ කරේ මාර අමාරු කියලා මේක කියලා සොමි ගැන කතා කරලා අමාරුවෙන් කරේ මාර අමාරුයි ගාරි උණ හැදිලා මට සිට්ටුනේ මොකක්ද දන්නවද මම දැන් මේ දැන් ළඟම එක දැන් ඕකේ හිටපු දැන් මු කොහොමත් අඳුරනවනේ අංජනා සුබෝධ අංජනා එලකිරි වගේ මාගෙත් එක්කම එකටම ඉන්නේ. එතකොට මට මාර සින්නක් දැන් ඉන්න සෙට් එකක හිටියත් මට මාර කික් අර එහෙමයි ඉන්නේ. අන්න ඒක තිබුණා මට මුලින්ම මට බොහොම මතක් කරන්න ඕනේ ඒක. ඔව්. ඒක නෝ තමයි මේ හොඳට ඩ්‍රයිව් කරේ. ඔව් ඔව්. මයි ගාඩ් හැමදාම ඇවිල්ලා අහනවා කිබුල පොනිස් එකයි පේන්ටියයි දෙන්නද වගේවත් අහනවා. ඒක පැත්තකටලා හිටියත් වෙන මොකක් හරි කල්පනාවක. ඔව්. ඒ වගේ මාර හොස්පිටලිටි කියන එක නම් සුපර්. සහයම නම් වලින් කතා කරත් එimhe සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ලකා ඇරෙන්න සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ලක්මලයින ගැන එච්චර කතා කරන්න දෙයක් නැහැ. නෑ ලකා ගැන කතා කරන්න දෙයක් නෑ. වැඩකුත් නෑ කතා කරලා වැඩකුත් නෑ. ඉතින් අපි දැන් නතර කළා. කතා කරලා නතර කළා දාමු කියලා ඉතින් අපි. ඒක තමයි හොඳ.